හොඳයි. අද අපි බලන්න යන්නේ ස්ටේට් ට්‍රාන්සිෂන් ඩයග්‍රෑම් එකක් අඳින්නේ කොහොමද කියලා. හරිද? අපි ස්ටේට් ට්‍රාන්සිෂන් ඩයග්‍රෑම් එකක් අඳිද්දී අපිට පළවෙනිම ප්‍රශ්නේ දෙනවා පැටර්න් එක. අපි පැටර්න් එකේ එක්සැම්පල් එකක් විතර අපි ගමු. B තුනක් ගමු. හරිද? අපි ඊට පස්සේ ඉන්පුට් ඇල්ෆබෙට් එක දෙනවා. ඉන්පුට් එක දෙනවා AB කියලා. අපි ස්ටේට් කීයක් තියෙනවද කියලා මුලින් හොයාගන්න ඕනේ. අපි ස්ටේට් කීයක් තියෙනවද කියලා හොයාගන්නේ පැටර්න් එකේ තියෙන එලිමන්ට්ස් ගානට එකක් එකතු කරන්න. පැටර්න් එකේ තියෙන n එලිමන්ට්ස් නම් අපිට ස්ටේට්ස් ගාන හොයන්න number of elements plus 1. අපිට එතකොට මෙතන number of elements කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට ස්ටේට්ස් කීයක් එනවද? 4ක් එනවා. අපි ස්ටේට්ස් 4ට රවුන්ඩ් 4ක් ඇඳ ගන්න ඕනේ. රවුන්ඩ් 4ක් ඇඳගෙන අපි ඊට පස්සේ මෙතන තියෙන පැටර්න් එකට මෙන්න මෙහෙම පැටර්න් එක යවා ගන්නවා අපි මෙන්න මේ ඊතලයට. ඊට පස්සේ අපි එකින් එක පැටර්න් මේ ඉන්පුට් එක ගන්නවා. එතකොට t සමානයි a t සමානයි b. මෙතන a આવොත් මොකද වෙන්නේ මෙතනට? a આવොත් a වලට යන්න බෑනේ. a ලූප් වෙනවා මෙතන. හරිද? ඊපස්සේ b આવොත් b යනවා. එතකොට b හරි. එතකොට a යන්නේ නැහැ. හරිද? ඊපස්සේ මේ true edge එක තියෙනවනේ. අපි ඒක ගෙනල්ලා එහා පැත්තේ දානවා ඒ විදිහටම. මෙන්න මේ b. හරිද? ඊට පස්සේ අපි කරන්නේ අර ඉන්පුට් එකේ පිළිවෙලට ඒ දෙකටත් පිටිපස්සට මොකද ඕනම එලිමන්ට් එකක් එන්න පුළුවන් ඇල්ෆබෙට් එකකින්. එතකොට a b. පස්සේ b එනවා. b ඇවිල්ලා b ආවට පස්සේ a එනවා. a අපිට මෙතන මුලින්ම ප්‍රයොරිටි එක දෙන්නේ අපි මෙතන කැරකෙන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? මෙතන කැරකෙන්න පුළුවන්ද කියලා බලන්න අපි ලියනවා මේ t සමානයි b a වලට තව a එවලා බලනවා. දැන් a කිහිපයක් එවලා අපි ඊට පස්සේ දැන් මෙතනනේ තියෙන්නේ. මෙතනින් පස්සේ හරි දෙක දානවා. හරියට යන්න ඕනේ තියෙන දෙක. අපි ඊට පස්සේ මෙතන කැරකෙන්න පුළුවන් නම් මෙතන මෙන්න මේ මුළු පැටර්න් එක හදන්න පුළුවන් වෙන්න ඕනේ. බැහැනේ මෙතනින් එහාට a ගොඩකුයි b තුනක් අපිට මෙතනින් ගන්න බෑනේ. b තුනක් ගන්න බැරි හින්දා මේක අපි යවනවා ආපස්සට. එතකොට මෙතනට ආපු එක මේ පැත්තට යන්න ඕනේ. ඒක b දෙකක් ආපු එක හරිනේ. b දෙකක් යන්න පුළුවන්. ඒතර මේකත් වැරදි b දෙක හරි. ඊට පස්සේ අපි මෙතන හරි වෙච්ච එක ගෙනල්ලා එහා පැත්තේ දෙපාරක් ලියනවා. දෙපාරක් ලිව්වට පස්සේ අපි මේ අර ඇල්ෆබෙට් එකේ ඉන්පුට් අර ගන්නවා මේකටත්. ඊට පස්සේ මේකෙදි b දෙකක් එනවා. මෙතන ඉන්නේ දැන් a එකක් එනවා. a එකක් ආවට පස්සේ මෙතන ඉන්න පුළුවන් කියලා අපි ප්‍රයොරිටි එක දෙන්නේ මුලින්ම එතන තියාගන්න. හරිද? ඒතකොට ලූප් කරන්න යන බලන්න එතනම. එතකොට අපි ඒක බලනවා b a එවලා මෙතනින් එහාට යන්න තියෙන එක දානවා. අපිට b මෙතනින් පස්සේ අපි b තුනක් හදා ගන්න පුළුවන්ද කියලා චෙක් කරනවා. හරි b තුනක් හදා ගන්න බෑනේ. එතකොට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මග කොහෙට හරි සෙට් කරන්න පුළුවන්ද කියලා. ඒක බලන්නේ අපි මෙතනින් b a කොහොම තියලා අපි මේ එක එලිමන්ට් එකක් වහලා අනිත් එලිමන්ට් දෙකෙන් බලනවා අපිට b හදා ගන්න පුළුවන්ද කියලා. b තුන හදා ගන්න පුළුවන්ද කියලා. අපිට b තුනක් හදා ගන්න බැහැනේ. ඒකින්ද අපි කරන්නේ මේ ගෙනහිලා දානවා. මෙතනදී b ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් a එක ගෙනල්ලා දානවා. ආයි හිටපු තැනටම. හරිද? ඊපස්සේ ඒක ෆෝල්ස් වෙනවා. ඊට පස්සේ b3ක් කියන එක හරියනවා. b3 ගානට මෙතනට එනවා. ඒතර මේක හරි. ඊට පස්සේ අපි ඊළඟ ස්ටේට් එකට ගියාම මෙතන හරි ගෙනලා මෙතනින් දානවා. ඊට පස්සේ
ඊට පස්සේ අපි කරන්නේ මේ ඉන්පුට් විදියට එකට දානවා A B. හරිද? අපි ඊට පස්සේ බලනවා මෙතනින් B 3ක් ඇවිල්ලා A එකක් ආවොත් මොකද කරන්නේ? අපි A එකක් ආවොත් මොකද කරන්නේ බලන්න. අපි බලනවා මෙතන ඒක මෙන්න මේ විදියට. ලාස්ට් මේ ස්ටේට් එකේදී අපි චෙක් කරන්නේ T සමානයි B B A. කොහොම ලියලා අපි මේ බලනවා සෙකන්ඩ් එලිමන්ට් එකෙන් ඉඳලා මෙතන B3ක් හදාගන්න පුළුවන්ද කියලා. B3ක් හදාගන්න බෑනේ. ඊට පස්සේ මෙතන මෙන්න මේ ඇතුලේ දෙකේදී අපි කරන්නේ මේ පළවෙනි එක අරගෙන B B B A නේ දැන් තියෙන්නේ. අපි ඔකේ සෙකන්ඩ් එකේ ඉඳලා මෙන්න මේ කොටසෙන් මෙන්න මේ ටිකෙන් අපි B3ක් හදාගන්න පුළුවන්ද කියලා බලනවා. අපිට B3ක් හදාගන්න බෑනේ මේ පැටර්න් එක B3 කියන්නේ. ඊට පස්සේ තර්ඩ් එලිමන්ට් එකේ ඉඳලා අපි බලනවා B3ක් හදාගන්න පුළුවන්ද කියලා. ඒත් බෑනේ. අපි ඒක නිසා මෙන්න මෙතනට ආපු A එක ගිහලා දානවා පටන් ගත්ත තැනටම. මෙන්න මෙහෙම. ඊට පස්සේ ආයි බලනවා අන්තිම එක. අන්තිම එක බලද්දී B4ක් ඇවිල්ලා තියෙනවා. මේකේ සෙකන්ඩ් එලිමන්ට් එකෙන් අපි ගත්තම අපිට පුළුවන් B3ක් තියෙන නිසා මේ B3ක් තියෙන නිසා එක B එකක් ඇවිල්ලා තිනවා. මේ B3ක් හැදිච්ච නිසා මෙතනට ගෙනද දානවා. ඔන්න ඔච්චරයි ස්ටේට් ඩයග්‍රෑම් එක.